අද අපි ගුලාබ් ජාමුන් හදමු. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. සඳ එළිය මමයි නම් සඳ සාවි මගේ මැණික තරු එළිය මමයි නම්. හයි. අපි දැන් කරන්නේ කිරිපිටි දාගන්න ඕනේ. ග්‍රෑම් 150ක්. ග්‍රෑම් 150ක් දාගමු. පොඩ්ඩෙන් දඩි මිරින් ඩොම්. දැන් අපි මේකට දාගන්න ඕනේ. හරි. අපි දැන් මේ කිරි මිශ්‍රණයට දාන්න ඕනේ. කිරි මිශ්‍රණයට කිරි පිටි ටිකට දානවා. පාන් පිටි මේස හැඳි 3ක්. හරි. බේකින් පවුඩර් චුට්ටක්. මේක ෆ්‍රෙෂ් මිල්ක් දාලා හොඳට මික්ස් කරන්න ඕන. අපි ඊට කලින් හෑන්ඩ් වොෂ් කරන්න ඕනේ. හොදන් ඉන්න. හරි. හෑන්ඩ් වොෂ් කරලා අපි මේකට ගී තෙල් මේස හැන්දක් එකතු කරනවා. සෝරි මේස හැන්දක් විතර. අපි ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරන කලින් මේක හොඳට අතින් මික්ස් කරගන්න. දැන් කියන්න එපා මේ ග්ලව්ස් දාලා නැහැ හැම කියන්න එපා. මේක මන්නේ කන්නේ නිසා මම අතින් මික්ස් කරනවා. හොඳට මික්ස් කරගන්න ඕනේ. මට ෆෝන් එක හරියට තියන්න තරක් නැහැ. මේ වගේ පොලයක් එනවා. හරි. දැන් අපි කරන්න ඕන මේක විනාඩි 10ක් විතර තියන්න ඕන. ඇත්තටම විනාඩි 10ක් විතර තිබ්බා. දැන් ඊට පස්සේ පොඩි පොඩි බෝල හදාගමු. හරි. මම බෝල හදාගෙන ඉවරයි. අපි දැන් මේක normal කියන්නේ සාමාන්‍ය තෙල් හොඳටම රත් වෙන්නේ නැතුව සාමාන්‍ය තෙල් රත් වුණාට පස්සේ තමයි මේක අපි බෙද ගන්න ඕන. නැත්තම් බෑ වැඩේ කරන්න. මේකට දැන් තෙල් දානවා. ඊට කලින් මේව සාමාන්‍යයෙන් බදින්නේ ගිතෙල් වලින්. අපිට ගිතෙල්ම ගොඩක් නැති නිසා ගිතෙලුයි පොල් තෙලුයි මිශ්‍ර කරලා තමයි මම බදින්නේ. මම මේකට ගිතෙලුත් මිශ්‍ර කරලා තමයි තියන්නේ. සාගරේ තරමටම උණු කඳුළු සලාලා මේ තමයි අපි හදාගත්තු ගුලාබ් ජාමුන්. අපි දැන් ලිප ඕෆ් කළා. හේතුව මේක දැන් ගොඩක් රත් වෙලා තියෙන නිසා ඊළඟ පාර ගුලාබ් ජාමුන් ටික ඒකට දැම්මොත් එහෙම ඒක අවුල් යන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ලිප ඕෆ් කරලා ඒකේ හීට් එක සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ අපි ඊළඟ ගුලාබ් ජාමුන් ටික ඒකට දාගමු. දැන් අපි මේක පැණියකට දාගමු. හරි. දැන් අපි ඒ ටික පැණියකට දැම්මනේ. දැන් මේ ටික අපි අර ලිප ඔන් කරන්න කලින් තෙල් එකට දාලා මේකත් ඒ විදිහටම ෆ්‍රයි කරමු. ඒ ටිකත් බෙදෙනවා. ගුලාබ් ජාමුන් හදලා ඉවරයි. අපි දැන් මේක මගේ බබාට දෙමු රස බලන්න. මේක දැන් අපි බබාට දෙන්නයි යන්නේ. බලමු කොහොමද. රසයි? ගොඩක් රසයිද? Guys, Mama channel. Dawsaka හම්බෙන්න. Bye. අපේ channel එක subscribe කරන්න.